සුබ දවසක් යාළුවනේ ඔයාලා ඔක්කොටම. අද උදිත් මෝටර්ස් YouTube channel එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ 5 pin CDI එකේ wire connection එකයි 4 pin CDI එකේ wire connection එකයි ගැන. ඉස්සෙල්ලාම අපි 5 pin CDI unit එකේ wire connection එක ගැන අපි ඉස්සෙල්ලාම කියලා දෙන්නම් මම. මේක ඇවිල්ලා CT100 CDI unit එකක්, CT100 boxer, තව ඒ වගේ ගොඩක් බයික් වලට මේ 100ට සාමාන්‍යයෙන් මේ CDI unit එකෙන් සාමාන්‍යයෙන් බයික් 170ක් විතරම මේ CDI unit එකෙන් ඔයාලට ස්ටාර්ට් කරගන්න පුළුවන්. CDI හොයන්න බැරි වට සාමාන්‍යයෙන් AC CDI මේ කැටගරි එකේ තියෙන ගොඩක් බයික් මේකෙන් ස්ටාර්ට් කරන්න පුළුවන්. ඉස්සලම මේක ගත්තොත් මේක ගැන අපි අතාරිමු දැනට. මේක කාබලේටරේට යන මේ ලයින් එකක්. ඒක අතහැරලා අපි CDI එකේ මේ ඉග්නිෂන් කරන්ට් එක පැත්ත ඒ ගැන කතා කරමු. මේක ඉස්සල්ලාම ඔයාලා මේ අතට ඔහොම CDI එක අරගන්න. එතකොට මේ කියන්නේ මේ විදිහටම අරගත්තාම බලාගත්තාම ඔයාලට ලේසි වෙනවා. මේකේ මෙන්න මේ පින් එක තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලගේ අතට ගත්තාම දකුණු අත පැත්තේ උඩින්ම තියෙන පින් එක, ඒ පින් එක තමයි ඉග්නිෂන් කොයිල් එකට යන පින් එක. ඊට පස්සේ මෙන්න මේ වම් අත පැත්තේ උඩම තියෙන මේ පින් එක තියෙන්නේ. ඒ පින් එක තමයි පල්සර් සිග්නල් එක යන්නේ. පල්සර් කියන්නේ සමහර කට්ටිය ටිගර් ස්විච් කියලාත් කියනවා. පල්සර් කොයිල් එක කියලා තමයි ගොඩක් කට්ටිය කියන්නේ. එතකොට මෙන්න මේ වම් අත පැත්තේ යටින් තියෙන එක තියෙන්නේ. ඒ පින් එක ග්‍රවුන්ඩ්. ඒක බොඩි එර්ත් එකට යන්නේ. එතකොට මෙන්න මේ මැද තියෙන පින් එක තමයි කිල් ස්විච් එක. කිල් ස්විච් එක කියන්නේ රන් ඔෆ් කියලා අපි කියන්නේ රන් ඔෆ් එක කියලා කියනවා. යතුරු කටට යන්නේ ඒ ලයින් එක. ඒක රන් ඔෆ් එක වැඩ කරන්නේ බොඩි එර්ත් එකක් දුන්නාම CDI එක ඔෆ් වෙන විදිහට තමයි මේ ඒක හදලා තියෙන්නේ. එතකොට දකුණු අත පැත්තේ යටින් තියෙන මෙන්න මේ පින් එක ඇවිල්ලා ඒක තමයි AC ඉන් එක. කොයිල් පැක් එකේ ඉඳලා එන මේ ස්ටාර්ට් කොයිල් එකේ ඉඳලා එන දන් ලයින් එක එන්නේ ඒකට. එතකොට මේකට එන කලර් කෝඩ් බැලුවාම අපි මේ තියෙන්නේ මේකත් මේ අලුත් වයර් 70ක් CT100 එක්ක කරගෙන ආපු. දැන් මේකෙත් මේ විදිහට අපි ලේසි මේ විදිහට බලාගත්තාම තමයි ලේසි. මේකේ මේ සුදු එකේ රතු විරක් යන්නේ. ගොඩක් බයික් වලට මේක පල්සර් කොයිල් එකේ වයර් එක. සුදු එකේ රතු විරක් යන්නේ ගොඩක් බයික් වල පල්සර් ලයින් එක. ආය මේ විදිහටම පල්සර් ලයින් එක වගේම වැඩ කරනවා නිල් එකේ සුදු විරක්. මේකෙත් නිල් එකේ සුදු විරක් තියෙන එකක් තියෙනවා. ඒක කොයිල් පැක් එකේ ඉඳලා උඩට එන ලයින් එක. මෙන්න මේ වගේ වයර් එකක් මේ තියෙන්නේ. නිල් එකේ සුදු විරක් ඔය වගේ සමහරක් බයික් වල පල්සර් කොයිල් එකට එන්නේ නිල් එකේ සුදු විරක් ලයින් එක. එතකොට දැන් මේකේ මේ තනි කළු වයරයක් ගිහිල්ලා තියෙන්නේ. ඒක තමයි මේකේ ඉග්නිෂන් කොයිල් එකට ගිහිල්ලා තියෙන එක. එතකොට මේකේ මෙන්න මේ තනි රතු වයර් එකක් තියෙන්නේ. තනි රතු වයර් එක තමයි AC ඉන් එක. ඒ කියන්නේ කොයිල් පැක් එකේ ස්ටාර්ට් කොයිල් එකේ ඉඳලා එන ලයින් එක තමයි මේක. මේ රතු එක. එතකොට මේ කළු එකේ කහ ඉරක් තියෙන්නේ. කළු එකේ කහ ඉරක් තියෙන වයර් එක ග්‍රවුන්ඩ්. ඒක නම් ගොඩක් බයික් වල තියෙන කළු එකේ කහ ඉරක් තමයි ග්‍රවුන්ඩ් එක. ඒ කියන්නේ බොඩි එර්ත් එකට. ඒකෙන් තමයි ඒ ලයින් එක. එතකොට මේ කළු එකේ සුදු ඉරක් තියෙන්නේ. ඒ කළු එකේ සුදු ඉරක් තියෙන එක තමයි යතුරු කටට යන්නේ. යතුරු කටට යන ලයින් එකෙන් ඒක සම්බන්ධ වෙන්නේ යතුරු කටේ ඉඳලා යතුරු කටට ඔයාලා දන්නවා ඇති එර්ත් එකක් එනවා. ඒ එර්ත් එකත් එක්ක සම්බන්ධ වුණාම CDI යුනිට් එක ඔෆ් වෙන්න තමයි ඒ සිස්ටම් එක හදලා තියෙන්නේ. එතකොට පල්සර් ලයින් එකේ සාමාන්‍යයෙන් වෝල්ට් 3ක විතර ප්‍රමාණයක් තමයි සිග්නල් එකක් විදිහට එන්නේ. ඒක අපි චෙක් කරගන්න පුළුවන්. ඔයාලට LED බල්බ් එකක් අරගෙනත් ඒක චෙක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ LED බල්බ් එකක් ගහලා ඒ ක්ලිප් එක, ඒ කියන්නේ LED බල්බ් එකේ ධන ලයින් එක මේ ක්ලිප් එකට ගහලා මෙන්න මෙතනට. එතකොට මෙන්න මෙතන මේ කළු එකේ කහ ඉරක් තියෙන වයර් එක තියෙන්නේ. එතනට ඒක රින ලයින් එක ගහලා
කික් කරලා බලපුවාම LED බල්බ් එක නිමිමි පත්තු වෙන්න ඕනේ. එහෙම නැත්නම් පල්සර් කොයිල් එකේ ලයින් එක එක්ක මිස් වෙලා එක්ක වැඩ නැහැ. ඒ විදිහට තමයි පල්සර් කොයිල් එක චෙක් කරගන්න ඔයාලට ලේසි. නැත්නම් ඒක මල්ටිමීටර් එකකින් චෙක් කරගන්න විදිහකුත් තියෙනවා. ඒක ඕනනම් ඉස්සරහට වීඩියෝ එකකින් ගෙනත් දෙන්නම. මෙන්න මේ විදිහට තමයි ඉතින් මේ 5 pin CDI එකේ වයර් ඩයග්‍රෑම් එක යන්නේ. මේක අමතක වෙනවා නම් ඔයාලා මේක කොහේ හරි සටහන් කරගෙන තියාගත්තත් කමක් නැහැ. මේ විදිහට තමයි වයර් සිස්ටම් එක යන්නේ AC CDI එක්ක. එතකොට මේක DC CDI. ඒ DC CDI කියන්නේ බැටරි කරන්ට් එකකින් වැඩ කරන CDI එකක්. මේක AC කරන්ට් එකක් කියන්නේ මෙන්න මේ සිස්ටම් එකට යන කරන්ට් එක. ඒක AC. එතකොට මෙන්න මෙහෙම කෙලින් එකක් යන ඒක සටහන් කරන්නේ මේ විදිහට DC. මේ විදිහට වැඩ කරන එක තමයි ඒ කියන්නේ බැටරි කරන්ට් එකකින් වැඩ කරන CDI මොඩල් එකක් තමයි මෙන්න මේ පින් 4. මේකෙන් සාමාන්‍යයෙන් සියලුම බයික් ස්ටාර්ට් කරන්න පුළුවන් බැටරියක් තියෙනවා. මේ CDI එකෙන් ඕන බයික් එකක් ස්ටාර්ට් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් හයි කැපැසිටි බයික් එකක් වුණත් 2 සිලින්ඩර් තියෙන ඒවට වුණත් සාමාන්‍යයෙන් පල්සර් කොයිල් දෙකක් ගහලා ඒ විදිහට ස්ටාර්ට් කරගන්න පුළුවන්. CDI හොයන්න බැරි බයික් වලට ගොඩක් දුරට යොදාගන්නේ මේ CDI එක. මේකෙත් අර විදිහටම තමයි මේකේ මේ දකුණු අත පැත්තේ උඩ පින් එකෙන් තමයි අර මේ 5 පින් එකේ වගේම තමයි දකුණු අත පැත්තේ උඩ පින් එකෙන් ඉග්නිෂන් කොයිල් එකට තමයි සිග්නල් එක යන්නේ. ඉග්නිෂන් කොයිල් එකේ ලයින් එක තමයි ඒකෙත් ඒ විදිහටම තමයි වැඩ කරන්නේ. එතකොට වම් අත පැත්තේ උඩම පින් එකෙන් තමයි පල්සර් සිග්නල් එක ගන්නෙ. එතකොට වම් අත පැත්තේ යට පින් එකෙන් බොඩි එර්ත් එක ග්‍රවුන්ඩ් එක. දකුණු අත පැත්තේ යට පින් එකෙන් තමයි මේකට ඉන් එක. ඒ කියන්නේ AC ඉන් එක කියන්නේ සප්ලයි එක ගන්න මේකෙන් තමයි. මේකට ෆියුස් එකක් යූස් කරන්න පුළුවන් නම් හොඳයි. එතකොට ෆියුස් එක හරහා CDI එකට කරන්ට් එක ගන්න මේකෙන්. මෙන්න මේකත් ඔයාලා සටහන් කරගන්න. මෙන්න මේ CDI යුනිට් එකෙන් සාමාන්‍යයෙන් ඕනම જાතිය බයික් එකක් ස්ටාර්ට් කරන්න පුළුවන්. මෙතනදී ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ඒ හැම බයික් එකක්ම ස්ටාර්ට් කරන්න කියන්නේ දැන් ඔයාලා දන්න කට්ටිය ඇති ඒක ගැන. නොදන්න කට්ටියට කියන්නේ සාමාන්‍යයෙන් ඩිස්කවරි බජාජ් බයික් ගොඩක් ඒ වගේ ෆ්‍රයි වීල් එකේ පල්සර් සිග්නල් එක ගන්න තැන කට්ට දෙකකට තමයි තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙම දිග කට්ටකුත් තියෙනවා. තව පොඩි කට්ටකුත් තියෙනවා. ඒ මෙන්න මේ සාමාන්‍යයෙන් සිග්නල් එක කඩන්නේ මේ පල්සර් එක ළඟින් ෆ්‍රයි වීල් එකේ යනකොට මේ හරහා තමයි මේ පල්සර් සිග්නල් එක ගන්න. එතකොට අපිට මේකකින් දුවනවා නම් මේකේ පොඩි වෙනසක් කරන්න ඕනේ. ඒක ගැන අවශ්‍ය නම් ඒ ගැන මේ පොඩි විස්තරයක් ඒකේ තියෙනවා. ඒ සම්පූර්ණ වීඩියෝ එකක් මම දාන්න. ඒක විස්තරයක් ඕන නම් මෙන්න මේ විදිහට තමයි DC CDI එක වයර් ඩයග්‍රෑම් එක තියෙන්නේ. මේකත් ඔයාලා අමතක වෙනවා නම් සටහන් කරගන්න. තව ඉස්සරහට වීඩියෝ එකක් ඕන නම් මොනවා හරි සම්බන්ධව ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න. වැරදි අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් ඒවත් කියන්න. එහෙනම් බොහොම ස්තුතියි යාළුවනේ. එහෙනම් ජය වේවා.